වෙන්නේ ඉස්සෙල්ලා අපි කිව්වා ගෝඨ 2 කියලා. දැන් අපිට කියන්න පුළුවන් සමහර විට මහින්ද ගෝඨ 2 කියලා. දෙන්නගේම සංකල්පයක්. දෙන්නගේම සංකල්පයක් අනුර කුමාර දිසානායක කියන්නේ කියලා. ඒ නිසා අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුවට ආර්ථික වැඩපිළිවෙලක් නැහැ, ආර්ථික දැක්මක් නැහැ, දර්ශනයක් නැහැ, අත්දැකීම් නැහැ, පළපුරුද්ද නැහැ, ආචාර ධර්ම පිළිබඳ දැනුමක් නැහැ. ඒ නිසා මේ රට එකතැන පල් වෙන තත්ත්වයට උදා කරලා තියෙනවා. ඊයේ පෙරේදා වලල්ලාවිට ප්‍රාදේශ සභාවේ ඡන්දෙ තිබ්බා රාශිගතව අර සාගරිකා කවුද යාගේ නම බස්නාහිර ලේකම් ඉන්නේ මේ ජයසුන්දර. එයා හිතන් ඉන්නවා එයාගේ ජය හරි සුන්දරයි කියලා. එයා මතක තියාගන්න නෙවෙයි ලංකාවේ ඊයේත් මම දැක්ක අමාත්‍යාංශ ලේකම් කෙනෙක් ඇතුළට යනවා. ජය සුන්දර නෑ. 30ත් එක්ක ජය කළාට මතක තියාගන්න මොකද්ද කළේ? මේකෙදි ඡන්දේ ගන්න ලක්ෂ 15ක් දීලා එක්තරා අපේක්ෂිකාවකට. කොළල්ලාවිට ප්‍රාදේශ සභාවේ ඡන්දේ ගන්න එක්තරා කාන්තාවකට ලක්ෂ 15ක් දීලා. 15 පොරොන්දු වෙලා 5ක් ඇඩ්වාන්ස් කරලා. හැබැයි ඒ කාන්තාව ගිහිල්ලා ඡන්දේ දුන්නේ මාලිමාවට විරුද්ධව. දැන් මේගොල්ලෝ ඔක්කොම පස්සෙන් යනවා දීපු ලක්ෂ 5 ඉල්ලගෙන අර කාන්තාවගේ. එහෙනම් කොහොමද ඒ කාන්තාව ඡන්දේ නොදුන්න කියලා හොයාගත්තේ? හොයාගත්තේ මේ කොළඹ විශේෂයෙන් පළාත් පාලන කොමසාරිස්වරිය මේ අමුතු සෙල්ලම් දාන බස්නාහිර දාන එක්කන මොකද්ද කරන්නේ? කොලේ මේක නම් අපේක්ෂකයා ඡන්දේ දාන බැලට් පේපර් එක මේක නම් එයා හොරෙන් මේ අනිත් පැත්තේ අංකයක් දානවා සීරියල් නම්බර් එකක් ලියනවා. කවුද ලියන්නේ? ජයසුන්දර. එයාට හිත නැවතත් කියනවා එයාගේ ජයසුන්දර නැහැ කියලා. එයා මේ පැත්ත බලලා මිනිස්සු ඡන්දේ දානවා මේ පැත්තේ අංක ලියනවා. අරකේ සීරියල් අංකේ. ඊට පස්සේ එයා හොයා ගන්නවා කවුද මේ ඡන්දේ දැම්මේ කියලා. ඒ අනුව ලක්ෂ 5ක් ඇඩ්වාන්ස් ගත්ත කාන්තාව ඡන්දේ දීලා නැහැ මාලිමාවට. දැන් ඇගේ පස්සෙන් යනවා දීපු ලක්ෂ 5 ඉල්ල. ඒ නිසා මතක තියාගන්න මේවා තමයි මේ ආණ්ඩුවේ මේ සිංගිතය ආතල්. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ පනත උල්ලංඝනය කරමින් වැඩ කටයුතු කරන විශේෂයෙන්ම බස්නාහිර පළාතේ කොමසාරිස්තුමිය ඔබතුමිය ගැන මුළු රටම අවධානයෙන් ඉන්නවා. ඔබතුමියට දැනෙයි දවසක ඔබ කරපු වර්ධේ ස්වභාවය.